ඔබට කවදා හරි දැනිලා තියෙනවද මගේ ජීවිතේ දැන් මොනවා හරි ලොකු වෙනසක් වෙන්න යනවා කියලා හේතුවක් නැතුවම හිතට එන හැඟීමක් සමහර වෙලාවට අපිට පේනවා 11 555 777 වගේ අංක නැවත ඒවා ඇත්තටම මොනවාද අහම්බයක්ද නැත්නම් ඔබේ ජීවිතය ගැන නැවත අවධානය යොමු කරන්න කියන ලකුණක්ද? Law of Attraction සහ ආධ්‍යාත්මික විශ්වාසයන් අනුව ජූලි මාසය කියන්නේ තමන්ගේ සිතුවිලි, අරමුණු සහ ජීවිතයේ ඊළඟ පියවර ගැන අවධානය යොමු කරන විශේෂ කාලයක් ලෙස බොහෝ දෙනෙක් සැලකනවා. අද වීඩියෝවෙන් අපි බලමු ජූලි මාසයේ විශේෂ දින මොනවාද? ඒ දවස්වල මැනිෆෙස්ටේෂන් සඳහා බොහෝ දෙනෙක් කරන දේවල් මොනවාද? ඔබේ සිහිනයට ලං වෙන්න මේ මාසයේ ඔබ කළ යුතු දේවල් මොනවාද? ඒ නිසා වීඩියෝව අවසානයේ වෙනකන් බලන්න. මොකද අවසානයේදී ඔබේ ප්‍රාර්ථනාව ලියන සරල ක්‍රමයක් ඔබත් එක්ක බෙදා ගන්නවා. ජූලි 5 රිලීස් එනර්ජි. ජූලි 5 ගැන ආධ්‍යාත්මික විශ්වාසයන් තුල කියන්නේ පරණ බර අතහැරලා අලුත් ආරම්භයකට සූදානම් වෙන කාලයක් කියලා. ජූලි 11 වන දවසේ මිනිත්තු කිහිපයක් නිහඬව ඉන්න. ඔබේ ජීවිතයේ ඔබට අවශ්‍ය දේ සිතන්න. ඔබේ හදවතේ තියෙන බලාපොරොත්තු ලියන්න. ජූලි 22 මාස්ටර් බිල්ඩර් එනර්ජි. ජූලි 22 ගැන කතා කරද්දී අංක 22 ගැන නියුමරොලොජි විශ්වාසයන් තුල විශේෂ අදහසක් තියෙනවා. එයයි මාස්ටර් බිල්ඩර් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ සිහිනයක් සැලැස්මක් බවට පත් කිරීම. මේ දවසේ ඔබෙන් අහන්න මගේ ලොකුම සිහිනය මොකක්ද? ඒකට ලං වෙන්න මම අද කරන එකම පියවර මොකක්ද? මතක තියාගන්න ප්‍රාර්ථනාවට බලය ලැබෙන්නේ ඔබේ ක්‍රියාව සමග එකතු වූ විටයි. ජූලි 26 Lions Gate Energy. ජූලි 26 ගැන ආධ්‍යාත්මික ප්‍රජාව තුල Lions Gate ආරම්භය ලෙස බොහෝ දෙනෙක් කතා කරනවා. මෙය ආත්ම විශ්වාසය, අලුත් ඉලක්ක සහ තමන්ගේ ශක්තිය හඳුනා ගැනීම සමග සම්බන්ධ කරනවා. මේ කාලේ මට බැහැ කියන සිතුවිල්ල වෙනුවට මම උත්සාහ කරනවා කියන සිතුවිල්ල තෝරගන්න. Powerful Manifestation Method. ඔබට කරන්න පුළුවන් සරල ක්‍රමයක්. නිහඬ ස්ථානයක් තෝරගන්න. සුදු කොලයක් ගන්න. ඔබේ ප්‍රාර්ථනාව දැනටමත් ලැබී ඇති ආකාරයට ලියන්න. උදාහරණයක්. මගේ ජීවිතයට ලැබුණු සතුට සහ සාර්ථකත්වයට ස්තුතියි. මට ලැබුණු හොඳ අවස්ථාවලට ස්තුතියි. ඊට පස්සේ ඒ වෙනුවෙන් අද ඔබට ගන්න පුළුවන් කුඩා පියවරක් කරන්න. තවද ඔබට 777 ක්‍රමය, 369 ක්‍රමයද භාවිතා කළා හැකිය. අවසාන පණිවිඩය. ජූලි මාසයේ විශේෂ දින ගැන ඔබ විශ්වාස කළත් නැතත් එක දෙයක් මතක තියාගන්න. ඔබේ සිතුවිලි, ඔබේ තීරණ, ඔබේ ක්‍රියා, ඔබේ අනාගතය හැඩගස්වනවා. සමහර විට ඔබ බලාගෙන ඉන්න වෙනස විශ්වයෙන් එන දෙයක් නොවේ. ඔබ අද ගන්නා එක කුඩා පියවරකින් පටන් ගන්න දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ජූලි මාසය ඔබේ හොඳම අනුවාදය වෙන්න පටන් ගන්න මාසයක් කරගන්න. ඔබේ සිහිනය විශ්වාස කරන්න. ඔබේ ශක්තිය විශ්වාස කරන්න.
ඔබේ ජීවිතයේ අලුත් පරිච්ඡේදය අදින්න ආරම්භ කරන්න. ඔබටත් ජූලි මාසයේ ඔබේ ප්‍රාර්ථනාවක් තියෙනවා නම් කමෙන්ට් එකකින් ලියන්න. ඔබේ සිහිනයට සුබ පැතුම්.